හෙලෝ එවරිවන් කොහොමද ඉතින් හැමෝටම ඔන්න මම අද අලුත් වීඩියෝ එකකින් ආවා ඔයාලව හම්බ වෙන්න. ඉතින් අද හස්බන්ඩ්ගේ නිවාඩු දවසේ අපි පොඩ්ඩක් එළියට ඇවිදින්න යන්න තමයි හදන්නේ. ඇවිදින්න යනවා කියලා කිව්වට ඉතින් කොහෙද යන්න කියලාවත් දන්නේ නැහැ. නුවර පැත්තට තමයි යන්නේ. හැබැයි ඉතින් මෙයාගෙන් ඇහුවට කොහෙද එක්කන් යන්නේ කියලා නම් කියන්නේ නැහැ. ඉතින් අපිට කොහෙද යන්නේ කියලා ගිහින්ම තමයි බලන්න වෙන්නේ. අපි එහෙනම් ගිහින් බලමු අපි කොහාටද යන්නේ කියලා. ඉතින් දැන් අපි පේරදිනේ ගාඩන් එකත් පහු කරගෙන ගැටඹි පන්සල ගාව තමයි මේ ඉන්නේ. ඔන්න බලන්නකෝ ඉතින් අපි දැන් වහීද කියලා බයෙන් තමයි මේ යන්නේ. ඇයි ඉතින් අහස කළු කරනවානේ. ඕන් ඒ අතරේ අපේ චූටි පැටියා වැඩ පටන් අරගෙන. එයා ඉතින් චුට්ට කුරුළු පැටියෙක් වගේ කනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා එහෙනම්. ඉතින් ළමයි ඔය ටික පහුවෙලා යනවත් එක්කම එකපාරම වහින්න පටන් ගත්තා. ඉතින් අපිට ආයෙ මුකුත් වීඩියෝ ක්ලිප්ස් අරගන්න බැරි වුණා. ඔන්න ඉතින් අන්තිමට අපි ආයෙ නතර වුණේ නුවර වැව රවුම ගාව. ඉතින් පේනවනේ දැන් හොඳටම වහිනවා. දැන් ඉතින් යන්න පුළුවන්ද කියලා සැකයක් තියෙනවා. අපි යන්න ආපු ගමන බලමුනේ. දැන් ඔන්න අපේ අයියා කුඩේ තිසලගෙන තමයි ඉන්නේ. මොනවා කරන්නද ඉතින්? ඔන්න ඉතින් අන්තිමට අපි යන්න ආපු ගමන අපට කැන්සල් කරන්න වුණා. අන්තිමට අයියා කිව්වේ නෑ මට කොහෙද එක්කන් යන්න හැදුවේ කියලාවත්. වෙන දවසක එක්කන් යන්නම් කියලා. ඊට පස්සේ අපි ඉතින් ආපහු එන්නම් කියලා හදලත් දැන් ඉතින් අපි නුවරටම ගියපු එකේ බබාව චුට්ටක් ඇවිදින්න එක්කන් ගිහිල්ලා එක්කන් යමු කියලා හිතුවා ඊට පස්සේ. නැත්තම් ඉතින් අපේ දවසත් අපරාධනේ. ඇවිදින්න ඒකලා ඔය බලන්නකෝ දැන් ඉතින් අපි මගටම ගිහිල්ලා හැරිලා එනකොට ආපහු මේ කැන්ඩි ටවුන් එකේ හොඳටම පායලා. බැස්සත් නතර වෙලා ඊට පස්සේ ඉතින් ওই විදිහට පොඩ්ඩක් ඉතින් බබාව ඇවිදින්න එක්ක යමු කියලා හිතුවා. අපේ චණ්ඩියා ඔන්න ඉතින් අපේ අතුත් අතෑරලා එයා තනියම යනවා. එයාට වෙන මොකුත් සෙල්ලම් කරන්න යොම කිසිම දෙයක් වුණ නැහැ. එයා ආසේ ඉතින් ඇවිදින්න තමයි. පේනව නේද? එයා නිකන් ඇවිල්ලා තිනවා මීට කලින් මෙයා හොඳට ඇවිදින්න මේ හරිය දන්නවා වගේ තමයි ඇවිදින්නේ. අපි ඉතින් එයාගේ පස්සේ දුවනවා. දුවන්න එපා. මෙහෙ එන්න මැනික. මැනික එන්නකෝ. ඔය ඉන්නේ වැව් මාළු ඉන්නේ. අන්නේ වැව් මාළුන්ගේ පැටව තමයි ඔය ගොඩාක් ඔතන ඉන්නේ. ඔන්න ඉතින් ඒකල්ලා අපි ලියෝ බබාව පාක් එකට එක්කා යන්න හැදුවා සෙල්ලම් කරන්න කියලා. මේ එයා ඒකට කැමති උනේ නැහැ. බෑ කියලා. එයාට ඉතින් ඇවිදින්නම තමයි ඕන. ඊට පස්සේ ඉතින් අපි හිතුවා දැන් ඔන්න ආයෙම වැස්සක් පටන් ගන්න වගේ තමයි හදන්නේ. ඊට පස්සේ හිතුවා දැන් ඉතින් මේ වැඩේ හරියන්නේ නැහනේ. මේ තව ටික වෙලාවක් චුට්ටක් මේ විදිහටම මෙතන ඉඳලා ගෙදර යමු කියලා තමයි අපි කතා වුනේ. බලන්නකෝ මාළු ගොඩාක් ඉන්නවා ඉතින් පේනව නේද? දැන් මේ වැවරවුමට එන අය හැමෝම කන්න දානවනේ. ඉතින් එයාලත් ඒ නිසා පුරුදු වෙලා ඒ වටේට තමයි හැමෝම එකතු වෙලා ඉන්නේ. ඉතින් කන්න දානකොට මේ විදිහට ඔක්කොම පොර කනවා ඉතින්.
ඔන්න ඉතින් බලන්නකෝ අපි දැන් අද දවසේ හිතුවේ එකක්. හැබැයි අපි අපේ අද දවස දුක හිතෙන දවසක් කරගන්න නැතුව සතුටු වෙන්න පුළුවන් විදිහට මේ අවස්ථාව හරවගත්තා. ඉතින් ඒ කළා මේ ගෙදර එන ගමන් තමයි ඉන්නේ අපෝ වැස්සට තෙමෙන්න වෙයි කියලා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ආරක්ෂිතව ඉන්න.